එතුමාලා සම්ප්‍රදාය ඡන්ද මේ විදිහට පැරදෙන එක පොඩි තැන් වල දිනන්න පුළුවන් තැන් වල පරාජයටපත් වෙන්න පුළුවන් බංකොලොත් විපක්ෂයට කොහරි සම්පකාර සමිතියක ප්‍රතිඵලයක් අල්ලගෙන ඒකෙන් උද්දාමයටපත් වෙනවා නම් ඉතින් ඒ තරම් දුර්වල අනුවන මෝඩ විපක්ෂයක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. මාලිමාව අතුරුදහන් වූ වෙති කියලා එකම මාලිමා අධ්‍යක්ෂවරයෙක් කරනතු බද්ධිගම සම්පකාර ජයග්‍රහණය කරා. දැන් මාලිමාවේ කට්ටිය කියන්න පටන් ගන්න තියෙනවා. අනේ ඔය සම්පකාර ඡන්දනේ කවුදෝ ගණන් ගන්නේ. අපි ඒක නිසා අහලා බලමු ජනාධිපතිතුමා එදා කියපු කතාව මොකක්ද කියලා. සම්පකාර ඡන්ද කියලා ග්‍රාමීය ජනතාවගේ මතය ප්‍රකාශන පත්‍රයේ ආකාරය. දැන් අන්න ඒ ග්‍රාමීය ජනතාවගේ මතය නිවැරදි විදියටම ප්‍රකාශ වෙමින් තියෙනවා. දැන් මේ උදා වෙමින් තියෙන්නේ මාලිමාවේ අවරෝහණ ගමන පටන් ගන්නපු කාලය. මුලින්ම ආවා ආණ්ඩුව පටන් ගන්නපු ගාම කඩවත කැඩුවා නිදානයක් හොයාගන්න කළු ගල. ඊළඟට ආවා කතානායකතුමාගේ ආචාර්ය උපාධිය සතිය. කේල් බද්දර පත්මික සතිය. දැන් නම් ජනතාවට සම්මා සතිය ඇවිල්ලා